දවසක් කියලා පිළිගන්නවා කැලුම් මැක්ස් YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ අලුත් betting site එකක් ගැන. ඉතින් මේකෙදි අපිට කරන්න තියෙන්නේ colors වලට numbers වලට වගේ bet කරන්න තියෙන්නේ. ඉතින් මේක අලුත් site එකක් කියලා කිව්වට මේක අවිල්ලා ටික කාලයක් වෙනවා. සාමාන්‍යයෙන් දැන් අවුරුදු එකමාරක් දෙකක් විතර වෙනවා මේ site එක ඇවිල්ලා. ඉතින් මේක තාමත් හොඳට ගෙවීම් කටයුතු කරනවා. ඉතින් මේගොල්ලොන්ගේ ඉස්සෙල්ලා මේකේ බැංක් ට්‍රාන්ස්ෆර් එහෙම තිබුණේ නැහැ. දැන් අපිට ලංකාවේ ඕනෙම බැංක් එකකට අපේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් දීලා අපිට මේකේ විත්ඩ්‍රෝ එක අපේ ලංකාවේ බැංකුවටම අරගන්න පුළුවන්. ඉතින් මේකේ විත්ඩ්‍රෝ එක සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් ඇතුළත අපේ account එකට වැටෙනවා. මම මේකේ විත්ඩ්‍රෝ අරගෙනත් තියෙනවා. ඒ වගේම ඉතින් මේ ගැන සම්පූර්ණ විස්තරයක් අපි දැන් ඉස්සරහට වීඩියෝ එකත් එක්ක යනකොට කතා කරමු. ඉතින් මුලින්ම කියනවා මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ මතුවෙන notification bell icon එකත් අනිවාර්යයෙන්ම click කරොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම පහත description එකේ link එකක් දාලා තියෙනවා. ඉතින් ඒ link එකෙන් ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ site එකකට එන්න පුළුවන්. මම මුලින්ම මේකෙන් log out වෙන්නම්. හරි. ඉතින් link එකෙන් ආපු ගමන් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මෙතන මේ register කියන තැන click කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ email එකයි referral code එකයි දීලා මේක nest කරන්න. ඉතින් මේකේ මුලින්ම අපි email එක මෙතනට ලබා දෙන්න ඕනේ. ලබා දීලා මෙතන ඔයගොල්ලන්ගේ සමහර විට automatically referral code එක මෙතන add වෙලා ඇති. ඒ තිබ්බේ නැත්නම් ඔයගොල්ලෝ මගේ description එකේ තියෙන referral code එක ඒ විදිහට මෙතන type කරන්න. මොකද මෙතන referral code එකක් නැතුව මේකේ account එකක් හදන්න බෑ. ඊට පස්සේ next කළා password එකකුත් ඔයගොල්ලෝගෙන් ඉල්ලයි. ඉතින් password එකක් දීලා මේකට login register වෙන්න. ඊට පස්සේ දැන් මගේ account එකක් තියෙන නිසා මට මේකේ ආයෙ account එකක් හදන්න බෑ. ඉතින් මම මගේ account එකට මේ විදිහට login වෙනවා. හරි. ඉතින් account එකට ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි මේකේ dashboard එක අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන option කිහිපයක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මෙන්න මෙතන මෙන්න මේ calculator කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ calculator කියන option එකෙන් ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා මේ option එක. මේක ගැන පොඩ්ඩක් බලන්න. මෙතන දැන් අපි හිතමු ඔයගොල්ලෝ මේකට පොඩි ඉන්වෙස්ට් එකක් කරන්න ඕනේ. මේකට සාමාන්‍යයෙන් රුපියල් 500 නම් මේකට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි ගොඩක්ම වෙලාවට ඔයගොල්ලන්ට ගොඩක් වටින දේ තමයි මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් අපි දැන් මේකට ලංකාවේ මුදල් දැම්මම අපි මෙතන USDT වලින් තමයි පෙන්නන්නේ. ඉතින් අපි USDT දැන් මම මෙතනදී මේ වෙලාවේ නිකන් 10ක් කියලා ටයිප් කරනවා. 10ක් කියලා ටයිප් කරලා මෙන්න මෙතන calculate කියන option එක උඩ ක්ලික් කරාට පස්සේ ඕගොල්ලොන්ට මෙන්න මේ විදිහට ස්ටෙප් 4කට ඕගොල්ලොන්ගේ money management plan එකක් ලැබෙනවා. ඉතින් මේක ලොකු වටිනාකමක් තියෙන දෙයක් මේක. ඉතින් සාමාන්‍ය betting site වල මේ වගේ දෙන්නේ නැහැ. ඉතින් money management plan එකක් මෙතනදී ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අවස්ථා ඒ කියන්නේ ස්ටෙප් 4කදී යන විදිහ බලන්න පුළුවන්. ඒ මෙතන ස්ටෙප් 6කටත් මෙතනදී බලන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ස්ටෙප් 6කින් යන්න කියලා. මොකද ස්ටෙප් 6කින් යනකොට අපිට මේකෙදී අපේ lost එකක් යන්නේ ගොඩක් දුරට. පොඩි කනෙක්ෂන් ඉෂුව එකක් ආවා. ඉතින් ආයෙ මම නැවත මෙතනින් ඉඳන් වීඩියෝ එක ඉස්සරහට කරගෙන යන්නම්. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට කිව්ව විදිහට ප්ලෑන් මෙතනින් අපිට පුළුවන් අවස්ථා 4කදී බලා ගන්න. නැත්නම් මෙතනින් පුළුවන් අවස්ථා 6කට දාලා බලා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මෙන්න මේ ඔප්ෂන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති පළවෙනි බෙට් එකට දාන්න ඕනේ amount එක තියෙනවා. හදිසි හරි එක loss වුණොත් ඊගාවෙකට දාන්න ඕනේ amount එක මෙතනින් තියෙනවා. ඒ විදිහට තමයි ඔයගොල්ලෝ මෙතන money management plan එකේ විදිහට ඔයගොල්ලෝ වැඩ කරගන්න ඕනේ. හරි. ඉතින් ඒ plan එතනින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඔයගොල්ලෝ දාන මුදල type කරලා ඔයගොල්ලන්ට මෙතනින් මේ option එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ලොකු දෙයක් මෙතනදී කරගන්න. හරි. ඊගාව option එක විදිහට මම මෙන්න මෙතන invite කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේක මුදල් earn කරගන්න මේකෙන්. ඉතින් team එකක් විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන මේ share link කියන තියෙන තැන මෙන්න මෙතන මේ link එක share කරලා ඔයගොල්ලන්ට register කරගන්න යාළුවෝම ඔයගොල්ලන්ට ඒකිනුත් income එකක් ගන්න පුළුවන්. හරි. ඒ option එක ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මේකේ normal මුදල් earn කරන් තියෙන්නේ. අපි ඉතින් deposit එකක් කරගන්න ඕනේ අනිවාර්යෙන් මේකේ.
ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන යටම තියෙනවා account කියලා. ඒ කියන්නේ අපි මෙන්න මේ මනුස්සයෙක්ගේ icon එකක් වගේ තියෙන එක. ඒක තමයි අපේ account එක මෙතන. මෙන්න මේ account එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන උඩ රීචාර්ජ් කියලා තියෙනවා, withdraw කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ රීචාර්ජ් කියන ඔප්ෂන් එකට ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මිනිමම් මේකේ $5 ඉඳන් ඩිපොසිට් එකක් කරගන්න. ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ බටන් එකට ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් LKR වලින් මේකට ඩිපොසිට් කරගන්න. රුපියල් 600 ඉඳන් මේකට ඩිපොසිට් කරගන්න පුළුවන්. ඉතින් මම ඒ ගැන ඒ ස්ටෙප් එක ටිකක් දිග වැඩි ස්ටෙප් එකක් ඉඳන් මම ඉදිරියට ඒ ගැන වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම මෙතනදී දැනට කියලා දෙන්නම් මෙන්න මේක USDT වලින් අපි මේකට ඩිපොසිට් එක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙතන $10 ටයිප් කරලා next කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මම ඉතින් $10 ක්ලික් කරලා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන wallet address එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ තියෙන Binance එකකින් හරි මොකක් හරි coin තියෙන site එකකින් මේකට deposit එකක් කරගන්න. මෙන්න මේ wallet address එකට මුදල් එවන්න ඕනේ TRC20 wallet එකෙන්. ඉතින් එවලා විනාඩි කිහිපයක් ඇතුළත ඔයගොල්ලන්ගේ deposit එක මේකට ලැබෙනවා. ඉතින් මේ deposit එක ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන refresh කරපුවාම මෙතනට $10ක් හරි 9 දශම ගාණක් තමයි එන්නේ. ඒ කියන්නේ පොඩි fee එකක් මේක අය කරයි. ඉතින් ඒ විදිහට මෙතනට deposit එක වැටෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ trading icon එකක් තියෙන මැද ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතන තමයි අපි මේකෙදි මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන කිහිපයක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ පාට වලට bet දාන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා 1 දශම ගාණන් වලින් ගෙවන්නේ සාමාන්‍ය මේ පාට වලට දාන එක. ඉතින් මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා මේ ඉලක්කම් වලට bet එකක් දැම්මොත් අපිට 9.5ක් වැඩිපුර ගෙවනවා. ඒ කියන්නේ අපි 100ක් දැම්මොත් win කරොත් 950ක් ලැබෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි ට්‍රික්ස් එකක් කියලා දෙන්නම් මෙතෙන්දී. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඉලක්කම් 4ක් තෝරගෙන ඔයගොල්ලෝ ඒ කියන්නේ මෙන්න මේ විදිහේ ඉලක්කම් 4ක් තෝරගෙන අපි හිතමු මේ 4ට අපි bet එකක් දැම්මා කියලා. බලමු සාමාන්‍යයෙන් අපිට එන රිසල්ට් එක මොනවා වේද කියලා. ඉතින් ඔයගොල්ලෝ ගිය ගමන් මෙහෙම bet දාන්න යන්න එපා. උඩ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන history එකක් තියෙනවා. මෙන්න මේ history වැඩිපුර ගිහින් තියෙන විදිහ බලලා ඒ අංක වලට bet දාන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපි දැන් මේ විදිහට bet එකක් දැම්මා නම් අපි ඩොලර් එකක් දැම්මොත් අපිට $9.5ක මුදලක් ලැබෙනවා. එතනින් අපි මේකට සාමාන්‍යයෙන් $4ක් අපි වියදම් වෙනවානේ අපේ bet එකට. ඒ 4 වියදම් වුණාට පස්සේ අපිට $5ක් මේකෙදි profit එක විදිහට ලැබෙනවා. 4 ගාණක් තමයි අපිට profit එක විදිහට ලැබෙන්නේ fee එකක් අය කරොතින්. fee එකක් සාමාන්‍යයෙන් මම හිතන්නේ පොඩි 7 ගාණක fee එකක් මේකෙදි අය කරනවා. ඉතින් අපිට පුළුවන් එතකොට $5ක 4.9ක විතර profit එකක් ගන්න පුළුවන් $4ක් වියදම් කරලා. ඒ කියන්නේ අපිට එකට එකක්ම වගේ profit වෙනවා මේ ඉලක්කම් 4කට දැම්මොත්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඉලක්කම් 3කට දාලා වැඩි profit එකක් ගන්න. ඒ වගේ නැත්නම් මෙතන මේ history බලලා ඔයගොල්ලන්ට පුළුවන් ඉලක්කම් 2කට වගේ ඒ විදිහට ඔයගොල්ලන්ගේ ගොඩක් මුදල් ඒ කියන්නේ සාමාන්‍ය $10ක් වගේ දාලා පටන් ගන්න කෙනෙක් නම් මම recommend කරනවා මෙතනදී අපි ඉලක්කම් 4කට මේකෙදී අපි bet එක දාගන්න ඕනි කියලා. ඉතින් ඒ විදිහට අපි bet එක දාගත්තොත් අපිට win කරන්න පුළුවන්. ඉතින් මේක හොඳම දේ තමයි අපි මේකේ මිනිමම් 0.01 ඉඳන් අපිට මේකෙදි එක bet එකකට දාන්න පුළුවන්. ඉතින් ලොකු ගාණක් දාන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් මේ ඉලක්කම් 4කට දානවා නම් 0.5 ගානේ දැම්මොත් $2යි යන්නේ අපිට $2ක් profit ලැබෙනවා. win කරපුවාම $2ක් profit ලැබෙනවා. සාමාන්‍යයෙන් $2ක් දැම්මොත් අපිට 4යි ගානක profit එකක් ලැබෙන්නේ. 4.8ක 4.9ක වගේ profit එකක් ලැබෙනවා. ඉතින් ඒක අපි යොදවන මුදලත් එක්ක අපිට $2.8ක 2.9ක වගේ profit එකක් එනවා. අපි එක bet එකක් win කරොත්. ඒ කියන්නේ ඉලක්කම් 4කට දාලා. ඉතින් ඔයගොල්ලෝ අන්නේ step එක follow කරන්න පොඩ්ඩක් මෙතන උඩ මෙන්න මේ history එක පොඩ්ඩක් බලලා ඒ විදිහට ඔයගොල්ලෝ මෙතනදී කැමති ඉලක්කම් 4ක් තෝරගෙන ඒ කියන්නේ ඒ වෙලාවේ යන ඉලක්කම් 4ක් තෝරගෙන වැඩිපුර ගිහිල්ලා තියෙන ඉලක්කම් වලට මේකෙදි bet එක දාන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පාටටත් දාන්න පුළුවන්. ඉතින් පාටට දැම්මොත් 1.9ක වගේ මුදලක් තමයි කොළයි රතුයි ගෙවන්නේ. ඉතින් දම් පාට આવතින් 4.87ක් ලැබෙනවා USDT වලින් ඩොලර් එකක් අපි මේකට යදවුවොත්.
හරි ඉතින් මම අන්න ඒ විදිහට පොඩ්ඩක් මේ අද මේකෙදි මම බෙඩ් දාන්නෙත් නෑ ඩිපොසිට් කරන්නෙත් නෑ. ඉතින් මම ඒ ගැන ඉදිරියට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මම අද ආවේ මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න විතරයි. හරි ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට මේකෙදි මුදල් earn කරන්න පුළුවන්. ඉතින් හදිස්සියේ ඔයගොල්ලෝගේ ඩිපොසිට් එකක් වැටුනේ නැත්නම් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ සෝෂල් මීඩියා හරහා ඔයගොල්ලන්ට පුළුවන් මේගොල්ලෝව contact කරන්න. ඉතින් 24 hours service එක දෙනවා මේගොල්ලෝ online. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකෙන් ගිහිල්ලා ඔයගොල්ලෝගේ ඩිපොසිට් එකක් වැටුනේ නැත්නම් හරි ඔයගොල්ලෝගේ මොකක් හරි ඉෂුව එකක් තිබ්බොත් ඔයගොල්ලන්ට පුළුවන් contact support එක අරගන්න. ඉතින් ඒගොල්ලෝ ටක් ගාලා reply කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ දැන් තමයි ශ්‍රී ලංකාවේ කට්ටියත් ගොඩක් මේකෙදි මුදල් earn කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් account කියන තැනට ආවට පස්සේ ඔයගොල්ලන්ගේ වෙන ඇති මෙතන උඩ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය ඔයගොල්ලෝ මෙතනදී win කරන මුදල මෙතනින් පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනදී මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ LKR වලට එහෙම මාරු කරගන්න. ඉගෙන ගන්න බැරි මෙතන මේ currency pair එක මෙතනින් දැන් LKR වලට වැදුනා. ඉතින් ඔයගොල්ලන්ට උඩ USDT වලින් පෙන්නනවා යට ඔයගොල්ලන්ට LKR වලින් පෙන්නනවා. ඉතින් ඒ විදිහට තමයි මෙතනදී අපිට මුදල් earn කරන්න තියෙන්නේ. ඉතින් අපි මේක withdraw එකක් ගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ withdraw option එකට යන්න. ඉතින් මේකෙදිත් minimum ඔයගොල්ලන්ට පුළුවන් අපි මෙතනදී සාමාන්‍ය ඩොලර් 10ක් ටයිප් කරමුකෝ. ඕන පෙන්නති ඩොලර් 10ක් withdraw කරන්න ඩොලර් එකක් අපිට fee එක විදිහට අය වෙනවා. අපි මෙතනදී කොච්චර මුදලක් මෙතනදී අපි ඕන පෙන්නති කොච්චර ලොකු මුදලක් මේකේ අපි withdraw කරත් ඩොලර් එකක fee එකක් තමයි මේකෙදි අය වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් මෙතනදී ටිකක් එකතු කරලා එකපාර withdraw එකක් දාගන්න. නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍ය ඩොලර් 5ක් වෙච්ච ගමන් withdraw එකක් දැම්මොත් ඔයගොල්ලන්ට ඩොලර් 4යි ලැබෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට පාඩුයි. ඒ හින්දා සාමාන්‍ය ඩොලර් 10ක් 15ක් වෙච්ච ගමන් ඔයගොල්ලෝ මේකෙදි ඔයගොල්ලෝගේ withdraw එක දාගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒක TRX වලට USDT වලට ඕන එකකට මේකෙන් මුදල් withdraw කරගන්න. ඉතින් මෙතන ඔයගොල්ලෝගේ withdraw amount එක type කරලා ඔයගොල්ලෝගේ තියෙන wallet address එක මෙතනදී type කරලා ඔයගොල්ලන්ට withdraw ගන්න පුළුවන්. ඒ නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන currency කියන තැනට ආවට පස්සේ LKR කියන තැන click කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මෙතන අපි හිතමු ඩොලර් USDT 100ක් කියලා. ඔයගොල්ලන් බලන්නේ රුපියල් 5යි මේකෙදි fee එක අය වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති රුපියල් සාමාන්‍යයෙන් එක withdraw එකකට ඔයගොල්ලන්ට පේන ඇති රුපියල් 100ක් withdraw කරන්න රුපියල් 5ක් වගේ මුදලක් මෙතනදී කැපෙනවා. ඉතින් ඔයගොල්ලෝ අන්න ඒ හින්දා මෙතනදී ටිකක් සැලකිලිමත් වෙලා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පේන ඇති අපි හිතමු 1000ක් withdraw කරොත් ඔයගොල්ලන්ට රුපියල් 50ක් කැපෙනවා. ඒ කියන්නේ අර USDT වලින් ගන්නවා වගේ නෙමෙයි මේකෙදි amount එක වැඩි වෙන්න අපේ fee එක වැඩි වෙනවා. LKR වලට ගන්නකොට ඕන පේනවා ඇති 10000ක් ගන්න ඩිපොසිට් කරොත් withdraw කරොත් රුපියල් 500ක මුදලක් මේකෙදි ඔයගොල්ලන්ගෙන් fee එක විදිහට අය කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට 9500යි ලැබෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී ඔයගොල්ලෝ නම බැංකු account එක දාලා ඉතින් බැංකුව මෙතනින් තෝරලා බැංකුවේ branch එකේ නම දීලා මෙතන submit කරන්න. හරියටම විනාඩි 10ක් යන්න කලින් ඔයගොල්ලන්ගේ withdraw එක මේකෙදි ඔයගොල්ලන්ගේ account එකට වැටෙනවා. ඉතින් මම මේක withdraw අරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති මගේ දැන් මෙතනදී මේකේ මුදල් නැහැ මට. මොකද මගේ online banking app එක වැඩ කරන්නේ නැහැ. නැත්තම් මට මේකෙදි ඔයගොල්ලන්ට මේකෙදි ඩිපොසිට් එකක් කරලා මට දැන් ලයිව් විත්ඩ්‍රෝ එකක් දාලා පෙන්නන්න තිබ්බා. ඉතින් මම මේ වීඩියෝ එක ඉස්සරහට අරගෙන එන්න. ඉතින් මගේ Binance account එකටත් මේ විදිහට log වෙන්න බෑ. පොඩි අර මගේ password එක change කරන්න ගිහිල්ලා පොඩ්ඩක් මගේ Binance account එක limit වෙලා තියෙනවා. ඒක පැය 24කට limit වෙලා තියෙන්නේ. ඉතින් මම ඒක හදාගෙන ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ එකක් ගෙනනම් ඊළඟ සතියේ වීඩියෝ එකකින් ඒක ගේනවා. මම මේක ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන විදිහයි මම ඔයගොල්ලන්ට ලයිව් බෙට් කරලා පෙන්නන්නම් කොහොමද මේකෙදි මුදල් අපි අර ක්‍රමේ හරහා මුදල් හොයන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මගේ referral income එක විදිහට මම දැන්ට $29ක් හොයලා තියෙනවා. ඉතින් මම ඒ $29 විත්ඩ්‍රෝ කරලා තියෙනවා. බැංකුවේ මම කෙලින්ම බැංක් එකට තමයි විත්ඩ්‍රෝ කරේ. ඉතින් ඔයගොල්ලෝ ඒ විදිහට කරගන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් පේනවා ඉතින් මෙතන level 3ක් යටතේ අපිට අපේ සාමාන්‍යයෙන් ඉගෙන දැන් අපේ level 1 එකේ ඉන්නේ 9 දෙනයි. ඉතින් level 2 එකේ දැන්ට 137ක් ඉන්නවා. level 3 එකේ
5 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝගේ ඉන්කම් එකක් එනවා. ඒ විදිහට තමයි මේකෙදී අපිට ටීම් හදලා අපේ ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක හොඳ සයිට් එකක්. ඉතින් ඔයගොල්ලෝ ලොකු මුදලක් මේක දාන්න නැතුව සාමාන්‍ය මුදලක් දාලා කරන්න. ඉතින් මම අද වීඩියෝ එක මෙතනින් නවත්වනවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.